මාද මෙතනට පැමිණියේ ළමා මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ මනෝවිද්‍යාත්මකව ඔබ හා කරුණු ස්වල්පයක් කතා කරන්න. මොළය කියන්නේ සමනලයා වගේ හසුරවන්න පුළුවන් ලස්සන අවයවයක්. මේ බ්‍රේන් සයන්ස් එක ගුරුවරයෙක් විසින් දැනගත යුතුම දෙයක්. මේ අපි ඉන්න ශිෂ්ටාචාරය අපි ජෙන් Z පරම්පරාවේ ජීවත් වෙන්නේ. මේ ජෙන් Z පරම්පරාවේ ජීවත් වෙන මේ අපි මම ආරාධනා කරන ඔබ සැමට අපි හොයමු බලමු කොහොමද අපි මේ චාර්යාත්මක ආක්‍රමතා වෙනස්ව පිළිගනිමින් වෙනස්ව දකින්නේ කියලා. බ්‍රේන් එකේ තියෙන මේ පැනල් එක අවුට් නම් අපිට මේ මිනිසයාත් එක්ක කොච්චර ඉගෙන ගත්තත් යහපත් ලෙස ජීවත් වෙන්න බෑ. කාන්තෝරුවක ගිහිලා වැඩක් කරගන්න බෑ. මේ පරෝපකාරී හැසිරීම ඇති වෙනවා. පරෝපකාරී හැසිරීම කියන්නේ කොයි වෙලාව බැලුවත් කෑ ගා ගත්ත ගම. ඒක තමයි මේකට මුල්ම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ පොඩි කාලේ ඇතිවෙච්ච මානසික පීඩනය. ඒක නිසා අපි මේ මානසික පීඩනය හඳුනා ගමු. මේ පීඩාව දෙන්න මේ දරුවන්ගේ ආභ්‍යන්තර ක්වොලිටිස් වෙනස් වෙනවා. ඒ නිසා ඒ දරුවන් හා වෙන්න කියලා අපි කියනවා අය අර වගේ වෙන්න. නමුත් ඒ දරුවාට ඇති වෙන්නේ මොකද? ඊර්ෂ්‍යාව, පරිගැනීම, තමන් පරයා යන්න ඕනේ අනිත් අයට කියලා හැඟීම්. ඉතින් මේ කාන්තෝරුවකට ගියාමත් පෙස්සන් ගහනවා අනිත් එක්කෙනාට වඩා ඉස්සරහට යන්න ඕනේ කියලා හිතෙනවා. ඔන්න ඔය වගේ ඊර්ෂ්‍යාව, ආවේගශීලී ගතිගුණ තමයි මේ හින්දා ඇති වෙන්නේ. ඉතින් මේ ළමා ආරක්ෂක අධිකාරිය මගින් පෙන්නලා දෙනවා මේ ළමයින්ගෙන් 80%ම මේ ශාරීරික පීඩනයට ලක් වෙනවා කියලා. ඉතින් මේ පීඩාව නිසා එන ප්‍රොඩක්ට් එක මං කියවන භයානකයි කියලා. මේ අපරාධකරුවෙක්ගේ මොළය අධ්‍යයනය කරාම කුඩා අවදියේදී පීඩනයට ලක් වෙලා ඇති වෙනවා කියලා මං ඔයගලන්ට ඉදිරි ස්ලයිඩ්ස් වලින් කියවෙන්න. ඉතින් මේ ප්‍රබෝධය සමග වැඩෙන මොළයක ගුණාංග ගත්තොත් මෙන්න මේ ගුණාංග පස්සේ පෞරුෂයෙන් ඔවුන්ගේ දිස් වෙනවා. ආවේග පාලනය හොඳයි, චිත්ත වේගී පාලනය හොඳයි, අභිප්‍රේරණය නිර්මාණශීලීත්වය ගුණධර්ම අතරින් ඉතා විශිෂ්ටයි. ඕගොල්ලෝ බලලා ඇති මේ Sound of Music කියන ෆිල්ම් එක, ඉංග්‍රීසි ෆිල්ම් එක. නැත්තම් මේක පසුගිය කාලවල ආවා සිංහලෙන් සරිගම කියලා. මේ සරිගම චිත්‍රපටියේ තාත්තා කර්නල් කෙනෙක්. මේ තාත්තගේ ප්‍රවේශය වුණේ ළමයව පීඩාකාරී අත්දැකීම් මගින් ඔහුගේ චර්යාව වෙනස් කරන්න. නමුත් ඒක ඔවුන්ට අපෝසත් වුණා. ඊට පස්සේ කන්‍යාරාමයකින් ළමයි බලා ගන්නාපු තරුණියක් ප්‍රබෝධකාරී අත්දැකීම් දීම මගින් සාර්ථකව මේ දරුවන්ගේ චර්යාව වෙනස් කරා. ඉතින් මේකම ඇහැදිලි ප්‍රබෝධකාරී අත්දැකීම් වගින් චර්යාව වෙනස් කරන්න පුළුවන් කියලා. පස්සේ මේ දෙන්න මැරි කළත් හොඳ ජීවන රටාවකුත් ගෙනියත්තා. ඕගොල්ලෝ බලලා නැත්තම් මේ සරගම ෆිල්ම් එක බලන්න. සංකල්ප කියන concept එක. මේ concept එක වෙනස් කරාම අපිට ආකල්ප වෙනස් කරගන්න පුළුවන්. ආකල්ප වෙනස් කිරීමෙන් හැඟීම් වෙනස් වෙනවා. හැඟීම් වෙනස් වීමෙන් සිතුවිලි වෙනස් කරගන්න පුළුවන්. සිතුවිලි වෙනස් කිරීම මගින් චර්යාව වෙනස් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මේ පේනවා සංකල්ප කියන concept එක වෙනස් කරොත් මොනතරම් දෙයක් කරන්න පුළුවන්ද? ඒකින්ද වැඩදායි සංකල්ප ගොඩනගලා අපි ආකල්ප වෙනස් කරමු. ඕගොල්ලන්ට පේනවා මේ කුඩා කල ප්‍රබෝධමත්ව වැඩුණු කෙනෙක්ගේ මේ පෙට් ස්කෑන් එකක්. මේ නලල කොටස මෙයාගේ හොඳට තියෙනවා. මේ සින්ක්‍රොනයිස් වෙලා තියෙනවා. මේ උල කොටස වගේ තියෙන මේ ලිම්බික් පද්ධතිය. මේ ලිම්බික් පද්ධතියේ තියෙන්නේ වේදනාකාරී මේ දරදඬු හැඟීම්, ආවේගය, චිත්ත වේගී හැඟීම්, තරහව, වෛරය. ඉතින් මෙතන මේක කුඩා නිසා මේ නලල කොටස හොඳින් තියෙනවා, සින්ක්‍රොනයිස් වෙලා තියෙන හින්දා මෙයාට ප්‍රශ්නයක් ආවත් මෙයාගෙන් ඒව බැලන්ස් කරගන්න පුළුවන්. නමුත් මේ එහා පැත්තේ එක පීඩාව එක් කිරීමෙන් ඇතිවෙන මොළය මේ වගේ අර මදුෂ්‍ය වගේ අපරාධකාරවන්ගේ මොළය බැලුවහම මෙන්න මේ වගේ තමයි අපිට පෙන්눔 කරන්නේ. මේ සියලුම මේ නලලේ කොටස ඉන්ටර්නල් ප්‍රොපර්ටිස් ටික සේරම ඩිස්ට්‍රොයි වෙලා නැති වෙලා ගිහිල්ලා. ඇයි මේකට ප්‍රධාන මුල පොඩි කාලේ ඇතිවෙච්ච පීඩනය නිසා. ඒ නිසා පීඩාව එක් කිරීම කොහෙත්ම හොඳ නැහැ.
මැටි ගොඩක් එක්කර ලස්සන මැටි බඳුනක් හදනවා වගේ පොඩි කාලේ ළමයින්ගේ මනස හරිම ෆර්ම්නේ මැටි ගොඩක් වගේ. ඉතින් මේ MOITs වල තියෙන තියරිස් වලිනුත් අපිට පෙන්නලා දෙනවා කොහොමද ගුරු ගෝලයන්ට මේ ගුරුවරු ගෝලයන්ට ෆර්ම් වෙන්න ඕනේ කියලා. ඒක නිසා දඬුවම්තර ධනාත්මක ලෙස දරුවාට ප්‍රශංසා කරන්න. සිත නොදිගදසේ දරුවාට පමණක් අඩුපාඩු කතා කරන්න දරුවා සමග පමණක්. ඉතින් මේ සයිකොලොජිකලි සිතීම සහ ළමයාගේ තරාතිරම තේරුම් ගන්න අපිට පුළුවන් කමක් ඇති වෙනවා. ඇතරම මේ දැනුම අතින් ගතිගුණ අතින් වෙනස් ළමයි ඕනම පන්තියක ඉන්නවා. ළමයි 50ක් ගත්තොත් 50 විදියක් ගතිගුණ අතින් චර්යාව අතින් තරාතිරම් අතින් වයස් පරතර අතින් එක එක ආකාරයේ ළමයි ඉන්නවා. මේ හැම කෙනාටම අපි කේට කරන්න පුළුවන් වෙන්න ඕනේ. කේට කරන්නත් අපේ ප්‍රෙෂර් එක අන්ඩර් ප්‍රෙෂර් වෙලා තියෙන්න ඕනේ මේ ගුරුවරයාගේ මනස. මොකද මේ ෆ්‍රේම් එක වෙනස් කරේ නැත්තම් මේ ෆ්‍රේම් එකේ හැඳි නොගා හදන හොද්දයි ගහන්න බර නැති ළමයයි කිසිම වැඩක් නැහැ කියන සංකල්පයක් තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මේ සංකල්ප වෙනස් කරන්න ඕනේ. මේ සංකල්ප වෙනස් කරන්න නැතුව මේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකක් කොහෙවත්ම කරන්න බෑ කියලා දැන් සනාථ වෙලා තියෙනවා. මේ බුද්දිසම් වල මූලධර්ම තේරුම් ගන්න පුළුවන් අයට අපිට තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් කරලා දෙන්න පුළුවන්. නැත්තම් ඇත්තටම හරිම අමාරුයි මේ ළමයින්ට මේවා කියලා දෙන්න. අපි මේ ළමයින්ට කියලා දුන්නොත් පටිච්ච සමුප්පාදය අනුව සතුන් මැරීම පවක් කියලා මොකද වෙන්නේ? ඒ ළමයින්ට ග්‍රීක් වගේනේ. නමුත් අපි මේකට මොඩියුලේෂන් කියන දෙයක් අනුගමනය කරන්න ඕනේ. මොඩියුලේෂන් අනුගමනය කරන්නත් අපි දැනගන්න ඉන්න ඕනේ. අතනම දහම් පාසලේ රෝල් එක වෙන්න ඕනේ. දැනුම ට්‍රාන්ස්ෆර් කරන එක නෙමෙයිනේ. අපේ රෝල් එක වෙන්න ඕනේ ධර්මය උගන්වන්න. ඉතින් මේ ධර්මය උගන්වීමටත් මේ ගුරුවරයා දැනගන්න යුතුයි යහපත් පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය මේ තියරිස් ටික මාස්ටර් කරලා තියෙන්න ඕනේ. ඉතින් සතුන් මැරීම වැළකෙන්නේ මම කියවනේ මොඩියුලේෂන් අනුගමනය කරන්නකොට සතුන් මැරීමේ වැළකෙන්නේයි. ඇයි අපිටත් එහෙම දෙයක් කරොත් කොහොම දැනේවිද? අන්න ඒ වගේ විදිහට අමුතු විදිහට අපි ඒ ළමයින්ට කියන්න ඕනේ ඇඟට ලේට දැනෙන්න විදිහට. එතකොට තමයි මේක දැනෙන්නේ. මොකද මේ පන්සිල් පද පහෙත් මේ පොඩි concept එකක් තියෙන්නේ. Respect to the others. මේක නැති හින්දා තමයි මේ පන්සිල් පද පහම කැඩෙන්නේ. ඕගොල්ලන් දන්නවා අපි සතුන් මරන්නේ ඇයි? respect කරන්න බැරි නිසා. කාගේවත් පනකට respect කරන්න නැති නිසා සතුන් මරනවා. අපි හොරකම් කරන්නේ respect to the property. ඒක නැති නිසා තමයි අපි හොරකම් කරන්නේ. කාගේ හරි දේපලකට අපි respect කරන්නේ නැහැ. කාමයේ වැරදවා හැසිරෙන්නේ නැහැ. husband or wife මේ ආචාර ධර්ම වලින් පිට යනවා. එයාට husbandට respect එකක් නැහැ wife කියන. wifeට respect එකක් නැහැ මේ husband කියන. ඒක නිසා මේ ආචාර ධර්මයෙන් පිට ගිහිල්ලා මේ වැරද්ද කරනවා. ඒකත් මේ respect වෙන්නේ නැති මේ respect to the others කියන concept එක අපි ඒක මේ මාස්ටර් කරලා නැහැ. මේ ළමයාට ඇඟට දන්නලා නැහැ. එතකොට බොරු කියන්නේ මුසාවාදේ කරන්නේ කවුරුවත් අපි රවට්ටන්න හැංගීමක් ඇති වෙන්නේ ඒ respect එක නැති නිසා. අපි සුරාමේර පානය කරන්නේ අපිට respect එකකුත් නැහැ. අපි ඊට පස්සේ ඒවයින් බීලා ඉවර වෙලා අනිත් අයට කරදර කරනකොට ඒගොල්ලන්ට respect එකකුත් නැහැ. ශබ්ද නගලා කෑ ගහනවා මේව කරනවා. අනිත් අයගේ කිසිම දෙයක් බලන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ පොඩි තියරි එක අනුගමනය කරොත් අපිට පුළුවන් වෙනස් කරන්න. මොකද මේ Gen Z එකේ පරම්පරාවත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. මේගොල්ලන්ගේ හැඟීම් වෙනස්, මේගොල්ලෝ කතා කරන විදිහ වෙනස්, මේගොල්ලෝ approach කරන විදිහ වෙනස්, මේගොල්ලෝ අනිත් අයට treat කරන විදිහ අපි වගේ නෙමෙයි, අපේ gen එක වගේ නෙමෙයි. ඒක නිසා මේගොල්ලොත් එක්ක වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ අපි ඒ වගේ ක්‍රම ශිල්ප අනුගමනය කරන්න. ඉතින් මේ සතුන්ට ගහට කොළට ආදරය කරන මිනිසුන් අපි බිහි කරන්න ඕනේ. නැත්තම් අපිට වෙන්නේ මම අර කලින් කිව්වා වගේ මේ පරාරෝපණය කොයි වෙලාවෙ බැලුව මේක දන්නවා. ඕගොල්ලෝ පීඩනය නිසා ළමයි ඉහළට යයි. බුද්ධිය නිසා ඉහළට යයි. නමුත් එන end product එක මොකද වෙන්නේ? අපිට වෙන්නේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. කන්තෝරුවක වැඩ කරන්න බෑ, පාරේ යන්න බෑ. ඔයගොල්ලෝ දකිනවා මේ 3 wheel car ඩිසිප්ලින් එකක් නෑ. පාරට ගියාම මේක ලොකු අයත්ගෙත් එහෙමයි. කිසිම ඩිසිප්ලින් එකක් නැතුව drive කරනවා. ඉතින් මේ හැමදේම අපි වපුරන හැටියටනේ අස්වන්න හම්බෙන්නේ. අපි අඹ පැලයක් හෙට කරොත්
හිටෙව්වත් අපිට ලැබෙන්නේ අඹනේ. ඒ වගේ අපි පොඩි කාලේ ඉඳන්ම අපි පුරුදු කරන්න ඕනේ අපි මේ වගේ හැසිරුණා. අපිට මේ වගේ තමයි ගුරුවරු ට්‍රීට් කරේ. ඔයාලත් මෙහෙම වෙන්න ඕනේ. එහෙම බෑ. මේ ජෙන්සි පරම්පරාවත් එක්ක එහෙම කරන්න ගියොත් එහෙම පස්සේ සිවියර් ડિප්‍රෙෂන් හැදිලා මේ සුයිසයිඩ් කරන්න මේගොල්ලෝ රිසිලියන්ස් එක දරා ගැනීමේ ශක්තිය හරිම අඩුයි. ඒක නිසා මේගොල්ලොත් එක වැඩ කරනකොට හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. ඉතින් මේ සයිකොලොජි සයිකි ප්ලස් ලොජි සයිකි කියන්නේ මේ ලැටින් නම මේ සයිකි කියන්නේ මනස හෙවත් ආත්මයට මේ ලොජි කියන්නේ සයන්ස් හෙවත් විද්‍යා දැනුම මේ මනස හෙවත් ආත්මය විද්‍යා දැනුම තුරින් ලබන අධ්‍යාපනය තමයි අපි මේ සයිකොලොජි කියන්නේ මේ පුද්ගලයා හැසිරෙන ආකාරය පිළිබඳව කරනු ලබන අධ්‍යාපනය මනෝවිද්‍යාව කියලා හඳුන්වනවා. ඒ නිසා මිනිසා එදිනෙදා ජීවිතයේදී කොහොමද ගැටලු විසඳා ගන්න කියලා සුදුසුම විසඳුම් අපිට මේ මනෝවිද්‍යාවෙන් පෙන්වලා දෙනවා. මේ දරුවාගේ බුද්ධිම වර්ධනයට අවශ්‍ය සාධක ගැන ගන්නුවොත් දරුවාගේ ඍණාත්මක අදහස කලකිරීමක් ඇති නොවන ආකාරයට පහදලා දෙන්න ඕනේ. අනවශ්‍ය ප්‍රමාණයට පන්ති කාමරේ වැඩවලටම ප්‍රශ්න පත්‍ර වලට ළමයිව හිර කරලා බුද්ධිය හීන කරන්න නරකයි. සුදුසු නිර්මාණ වලට වැඩවලට යොමු කරන්න. බුද්ධි වර්ධනයේ ඉතාමත් අවශ්‍ය මේ ස්නායු අතර ඇති වෙන අන්තර් සම්බන්ධතා ජාලය වැඩි වෙන තරමට මේ බුද්ධිය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. නර්තනය, සංගීතය, චිත්‍ර ඇඳීම වගේ ක්‍රියාකාරීකම් වලින් බුද්ධිමය හැකියාව ඉහළ යනවා. කිසි විටක දරුවා සංසන්දනය කරපුවා මේ සංසන්දන ගුරුවරු හරි ආසයි ළමයින්ට යහපත් දේවල් කියලා දෙන්න. නමුත් මේක කියලා දෙනකොට දරුවාව සංසන්දනය කිරීමෙන් මගින් ළමයා කෙරෙහි අනිත් ළමයා කෙරෙහි කෝපය ඇති වෙනවා. ඒ කෝපය පස්සේ කාර විනාශකාරී හැඟීම මේ දරුවා හිතනවා මා අනිත් එක්කෙනා හින්දා මගේ ජීවිතේට හරිම ප්‍රශ්නයක් පීඩාවක්. ඒ නිසා මේක කෝපය කොයි දුරට යයිද දන්නේ නැහැ. මිනිමරුම් දක්වාම යන්න පුළුවන්. ඒ නිසා මේ කිසිම දවසක සංසන්දනය කරන්න එපා. ගුරුවරු මේක කරන්නේ හරිම යහපත් චේතනාවෙන්. නමුත් මේකෙන් ඇතිවන එන් ප්‍රොඩක්ට් එක හරිම භයානකයි. ඉතින් මේ දරුවාගේ නිර්මාණ අගය කරන මේ සියල්ලම සපිරන මොහොතේ මේ නිර්මාණය අගය කරේ නැති වුණොත් මේ ළමයාගේ මේ උත්සාහය හීන වෙනවා. විවිධ ක්‍රීඩාවලට යොමු කරන්න ඕනේ. බට්ට පැනීම, ඔන්චිලි පැදීම, පංචවලින්ද කෙලිය අද හොයාගෙන තිනවා ජන ක්‍රීඩාවලින් මේ චින්තන සහ නිර්මාණ ශක්තිය වැඩි වෙනවා කියලා. අධ්‍යාපනය බාධා කරන මොන හරි ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා නම් අපිට මානසික වෛද්‍යවරයෙකු කවුන්සලර් කෙනෙක්ව ලාවා යාව යොදවන්න පුළුවන්, යාව යොමු කරන්න පුළුවන්. මේ ළමා කාල එල්ලගෙන පීඩාව නිසා වැඩිහිටි අවදීගේ ඔහුගේ පෞරුෂ ලක්ෂණ මගින් පෙන්නනවා තනිකම, ක්‍රියාශීලීත්වය නොකම, මේ තනියෙන් ඉන්න කැමතිකම, කිසිම ක්‍රියාශීලීත්වයක් නැහැ, ඇඟට පණ නැහැ. ජීවිතේ කලකිරිලා කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මොනවා කරත් කොච්චර හම්බ කරත් මදි. කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. කොයි වෙලාව බැලුවත් කෑ ගන්න. මේක බුද්ධිය අතින් විතා විශාල අයගෙත් මේක තියෙනවා. මේ මොකද්ද මේකට මේ මුල? පොඩි කාලේ ඇති කරපු මානසික පීඩනය. ඒ නිසා ගුරුවරුන්ට ගුරු භූමිකාවේදී ඉතා විශාල කාර්යභාරයක් තියෙනවා. මේක වෙනස් කරන්න ඕනේ. මේක බල ගන්නන්න ඕනේ. මේ නැති වී ගිය ගුරු භූමිකාව අපි නැවත බල ගන්නන්න ඕනේ. නැතිනම් අපිට ඉතා අමාරු ජීවිතයක් ගත කරන්න වෙනවා ඉස්සරහට. අපිට මේ ලැබෙන ප්‍රොඩක්ට්ස් ඔක්කොම හරිම ආවේගශීලී වෙනවා. ඉතින් අපිට ළමයි කොට්ටාස හතරක් හම්බෙනවනේ අපේ එදිනදා ජීවිතයේදී. ආලෝකයෙන් ආලෝකයට ළමයි, අඳුරෙන් ආලෝකයට ළමයි, එළියෙන් අඳුරට යන ළමයි, අඳුරෙන් අඳුරට යන. ඉතින් මේ ආලෝකයෙන් යන ළමයින්ට වඩාත් ආලෝකයට යාමටත් අඳුරෙන් එළියට යාම වැළැක්වීමත්, ආලෝකයෙන් අඳුරට යාම වැළැක්වීමත් මේ අඳුරෙන් අඳුරට ඉන්න අය ලේබල් ගහලා තරවටු කරලා පැත්තකට දාලා තියන්න ඕන. මේගොල්ලෝ ගැන ඉතාම විශාල අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකයි ගුරුවරුන්ගේ වටිනාකම. මේ හොඳ ශිෂ්‍යෙක් කියලා මේ ෆ්‍රේම් එකේ ඉඳලා මේ එහෙම කරන්න බෑ. out of the box හැමතිස්සෙම හිතන්න ඕනේ. මෙන්න මේ ළමයිව 60%ක් අපිට 100%ක් ගන්න බෑ. මේ කවුරුත්ම එක තත්වයකට ගන්න බෑනේ. 60%ක් අපිට ගන්න පුළුවන් නම් අන්න ඒ ගුරුයා සෑබෑම දක්ෂයෙක්. මේකයි විය යුත්තේ. ඉතින් අපේ අරමුණ හොඳ ශිෂ්‍යයෙක් කියලා මේ සම්ප්‍රදායික රාමුවකට ගොනු කරලා තියෙන එක නෙමෙයි. මේ විවිධත්වයම තමයි විවිධත්වය ළමයෙක් ගත්තොත් තරාතිරම අතින්, දක්ෂකම් අතින්, පෞල් පසුබිම් අතින්, ගති ගුණ අතින්,
චර්යාව අතින් හරිම වෙනස්. ඉතින් මේ වෙනසම තමයි අපිට මේ දියුණු ශිෂ්ටාචාරයක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේ වෙනස්කම් වල විවිධත්වය අතර එක් විවිධත්වයක් තමයි මේ ස්නායු විවිධත්වය කියන්නේ. මේ ස්නායු විවිධත්වය නියුරෝ ඩයිවර්ජන් කියලා හඳුනනවා. මේ නියුරෝ ඩයිවර්ජන් තත්ත්වය ADHD, ඩිස්ලෙක්සියා, ඩිස්ග්‍රැෆියා, OCD, autism, ADHD ඔන්න ඔය වගේ අය තමයි අපි මේ නියුරෝ ඩයිවර්ජන් තත්ත්වය හඳුනන මේගොල්ලන්ට මං කීපයක් ගෙනාවේ මේ අධ්‍යාපන වේදී ප්‍රශ්න ඇති වෙන කට්ටිය. ඉතින් මට මේක මතක් වෙනකොට මේ නියුරෝ ඩයිවර්ජන් තත්ත්වය මතක් වෙනකොට මෙන්න මේ ෆිල්ම් එක ඔයගොල්ලෝ බලද්දි Stars on Earth මේක පස්සේ කාරක මේ තාරේ ज़मीर පාර කියලා චිත්‍රපටයක් ආවා. ඔයගොල්ලන්ට මතක ඇති. මේ බලලා නැත්තම් බලන්න. මේකේ තීම් එක තමයි Every Child is Special. ඉතින් මේ ඉෂාන්ගේ ලෝකය හරිම සුන්දර ලෝකයක්. නමුත් මේගාව ලේබල් කරලා තිබ්බා මෙයාට කිසිම දෙයක් කරන්න බැරි දරුවෙක් කියලා. හැමදාම පන්තියෙන් එළියට දානවා. ඉතින් මේ ළමයාව මානසික පීඩනය හැම තරහව කෝපය නිසා මේ ළමයාගේ දක්ෂකම එන්න වැඩුණා. මේ ප්‍රශ්නය දරුවව එළියට දැම්ම මේ පාසලෙනොත්. මොකද මෙයාට වැඩක් කරගන්න බෑ. මෙයාගේ අයියා ඒ වුණාට හරිම දක්ෂයි හැමදාම පන්තියේ පළවෙනි. අර සංසන්දනය කරනවත් එක මෙයාට මාර ස්ට්‍රෙස් එකකුත් තිබ්බා. පස්සේ මෙයාව වෙන ඉස්කෝලේකට දැම්මා. මේ ගෙදරින් එළියේ බෝඩ් කරලා එළිය ඉස්කෝලේකට දැම්මා. කිසිම මානසික උපදේශනයක් මෙයාගේ තාත්තා ගත්තේ නෑ. මං කිව්වා අර කර්නල්ගේ ප්‍රවේශය වගේ පීඩාකාරී අත්දැකීම් තමයි මෙයාගේ තාත්තට තිබුණේ. හිතුවක් ළමයි ගැන කිසිම මේ කන්සර්න් කරන්නේ යාගේ යාළුවෙක්ගෙන් අහුවා ඒගොල්ලන්ට කිසිම මානසික ළමයින්ගේ මානසිකත්වය පිළිබඳ කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඉස්කෝලේකට දැම්මා. ඒ ඉස්කෝලේ දැම්මට පස්සේ හරි හොඳට හැදෙනවා කියලා. නමුත් ඒ ඉස්කෝලේදීත් උනේ මේකම තමයි දරුවාගේ මානසිකත්වය එන්නම කඩා වැටුණා. ඉතින් මේ දරුවා දවසින් දවසම කඩා වැටුණු දක්ෂතා ඔක්කොම නැති වුණා. මේ ළමයාට අසාමාන්‍ය ලෙස ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. කෑලි 1000ක පික්චර් එකක් දුන්නා. ඒක හදන්න පුළුවන්. අසාමාන්‍ය හැකියාවක් තිබ්බ දරුවා. මේ හැකියාවන් සේරම මේ දරුවගේ නැති වුණා. මේ ගුරුවරු දවසින් දවස මේ ළමයාට කරන පීඩනයත් එක්ක මේ ළමයාගේ දක්ෂතා නැති වුණා. මේ ළමයා ගොඩක් වෙලාවට පරිකල්පන ලෝකයේ ඉන්නේ. මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මේ පරිකල්පන ලෝකයේ මේ විද්‍යාව සහ ගණිතයට වඩා සෑහෙන වටිනවා කියලා. ඉතින් ඔහොම යනකොට මේ පාසලට ආව චිත්‍ර ගුරුවරයෙක්. එයා නිකන් හරි අමුතු විදියට එයාගේ ප්‍රවේශය උනේ ප්‍රබෝධකාරී ඇඟීම් මගින් ළමයිව වෙනස් කරන්න. මේක තමයි අද අවශ්‍ය වෙන්නේ. එයා බටනලා පෙමිමි මේ ඇවිල්ලා මට මුලින්ම කිව්වා කට්ටියට චිත්‍රයක් අඳින්න කියලා. මෙච්චර දක්ෂතා තියෙන මේ ඉෂාන් දරුවා චිත්‍රයන්ද නැහැ. මෙයාගේ ඒ තරම්ම මානසික පීඩනයත් එක්ක. ඉතින් මේ ගුරුවරයා නෝටිස් කරනවා මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයා නෝටිස් කරා මෙයා ලියනකොට A E වගේ පේනවා, D F වගේ පේනවා, E F වගේ මෙයාට අකුරු නිකන් දඟලන ගතිය පේනවා. මෙයාට මේ ඩිස්ලෙක්සියා රෝගය තිබේ. ඩිස්ලෙක්සියා රෝගය කියන්නේ ශ්‍රවණ සහ දෘශ්‍ය තොරතුරු එකට අඳුනා ගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් මේක අනිත් ගුරුවරු හඳුනාගත්තේ නැහැ. මෙයා මොට්ටේක් වැඩක් නැති කෙනෙක් අපතේ කියලා පැත්තකට දැම්මා මිසක් කිසිම මානසික උපදේශනයක් ගත්තේ නැහැ. මෙයා හැබැයි හරිම ට්‍රිකි. ඒක නිසා මෙයා දැනගත්තා මෙයාට ඩිස්ලෙක්සියා රෝගය තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා ගියා මෙයාගේ දෙමව්පියන්ව මුණ ගැහෙන්න. දෙමව්පියන් මුණ ගැහෙන්න ගියාම මෙයා දැක්ක මෙයාගේ කලින් තිබ්බ අසාමාන්‍ය දක්ෂතා මෙයාගේ චිත්‍ර මෙයා කොහොමද මේ අර බිල්ඩින් බ්ලොක්ස් එහෙම හදලා තිබ්බේ. මෙයා ඊට සුවිශේෂ කෙනෙක් කියලා. ඉංග්‍රීසි පොත දිගෑරියාන් පස්සේ තේරුණා මෙයාට තියෙන මේ ඩිස්ලෙක්සියා රෝගය තමයි කියලා අකුරු අර නටන ස්වභාවය වගේ මෙයාට පේනවා. ඉතින් මේක වෙනස් කරන්න දෙමව්පියන්ට කිව්වා ආත්ම විශ්වාසය වැඩි කරොත් මෙයාගේ නියුරෝන නැවත සකස් වෙනවා කියලා අපි ඒක කරමු කියලා. ඊට පස්සේ පහුවදා හරි අපූර්ව වැඩක් කරා මේ නික් ගුරුවරයා ගිහිල්ලා. හැමෝටම පේනවා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ෆොටෝ එක. මෙයාටත් මේ ඩිස්ලෙක්සියා රෝගේ තත්ත්වය තිබුණා. හරියට හඳුරගෙන මෙයාට මේම විදියට ට්‍රීට් කරේ නැත්තම් මෙයා මෙච්චර ලොකු සයන්ටිස්ට් කෙනෙක් වෙන්න බෑ, මෙච්චර ප්‍රසිද්ධ වෙන්න බෑ කියලා එයා ෆොටෝ එකෙන් පෙන්නුවා. ඊට පස්සේ අර ඉෂාන් දරුවා
මේ ගැන බලලා මටත් මේකන තියෙන මම මේක වෙනස් කරගන්න ඕනේ නේ කියලා හරි හැංගීමක් ආවා. මේක ටර්නින් පොයින්ට් එක වුණා මේ දරුවගේ ජීවිතය වෙනස් වෙන්න. ඇත්තටම මේ නික් කියන ගුරුවරයා සිටියේ නැත්තම් මේ දරුවා සදාකාලික මොටේ. ඉතින් මේ වැලි පිල්ලේ අකුරු ලියලා මේ ළමයාට අකුරු ලියන්න උදව් කරා. පඩිපෙළක් ආධාරයෙන් එකතු කිරීම අඩු කිරීම ලියන්න පුරුදු හදන්න පටන් ගත්තා. මේ දරුවගේ දිනෙන් දින ආත්ම විශ්වාසය වැඩි වුණා, දක්ෂතාවය වැඩි වුණා. අන්තිමට හොඳ චිත්‍ර තරගයක් තිබ්බා. මෙයා ඉතා අසාමාන්‍ය ලෙස පුදුම විදිහට next level විදිහට චිත්‍රයක් ඇඳා. මෙයා එකෙන් හොඳ සම්මානකුත් ගත්තා. මේ නික් ගුරුවරයා හදලා තිබ්බේ මේ ඉෂාන්ගේ පික්චර් එක. ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙරුණු ජීවිත ජයගත් ප්‍රසිද්ධ චරිත මම ඕගලන්ට මේක Google කරලා බලන්න පුළුවන්. මම කීප දෙනෙක් ගෙනාව ඇල්බර්ට් අයින්ස්ටයින්, former Prime Minister of UK Winston Churchill, former CEO of Apple Steve Jobs. මේගොල්ලන්ට මේ ඩිස්ලෙක්සියා රෝග තත්ත්වය තිබිලා. ඉතින් මේ ඕනම කෙනෙක්ට මේ අධ්‍යාපනය ප්‍රශ්න තියෙන අයට ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් යටතේ හම්බ වුණොත් කොච්චර ඉදිරියට යන්න පුළුවන්ද? මේ ඩිස්ලෙක්සියා සහ දහම් පාසල් තමන්ති කාමරය. ඉතින් මේගොල්ලන්ට මේ මන්දකාමීව කියවන ස්වභාවයක් තියෙන්නේ. මේ මම ඒගොල්ලන්ට කිව්වා ශ්‍රවණ සහ දෝෂ තොරතුරු එකිනෙකට හඳුනා ගන්න බෑ කියලා. මේගොල්ලන්ට අර ශබ්ද නගා කියවීම වැළැක්වන්න දෙන්න පුළුවන්. මේ සාමාන්‍ය කෙනෙක්ට පේන විදිහ මේ ඩිස්ලෙක්සියා රෝගියෙක්ට පේන විදිහ මේ අකුරු නටන ස්වභාවයක්, දඟලන ස්වභාවයක් උන්ට පේන්නනවා. ඉතින් මේ ගුරුවරුන්ට හැකියාවක් තියෙනවා මේ සියලු දෙනා ඉදිරියේ මේ ශබ්ද නගා කියවන්නට මේ වගේ ළමයින්ට බල කරන්න හොඳ නැහැ. එක choices දෙන්න පුළුවන්. කියවීමට පිටපත් කිරීමට අමතර කාලයක් දෙන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම ADHD කියන්නේ කහබෙලිය ගාපු ගතියක් වගේ නිකන් හැමතිස්සෙම බැලුවොත් දඟලන ස්වභාවයක්ම තමයි තියෙන්නේ මේ ළමයින්ගේ. වැඩක් කරලා ඒකෝ කාට හරි කරදර කරනවා, නැත්නම් වැඩක් නොකරම කාට හරි කරදරයක් කරනවා. ඉතින් මේ දරුවන්ට පොඩ්ඩක් අමතක වීමේ ස්වරූපය කියන හරිම ටොකටිව් ගතියකුත් තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ අවධානය පාලනය කරන කොටස දුර්වලයි. මේ ගුරුවරුන්ට උපකාර කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කුඩා පැහැදිලි උපදෙස් දෙන්න පුළුවන්. එකවර ගොඩක් දේවල් කියන්නේ නැතුව සෑම මිනිත්තු 10 15කට නම් පොඩි බ්‍රේක් එකක් දෙන්න පුළුවන්. ඒක කළු ලෑල්ල ඇවිල්ලා මකන්න, පොඩක් නැගිටලා කියන්න. අන්න ඒ වගේ දෙයක් පොඩක් චේන්ජ් එකක් දෙන්න පුළුවන් මේ චර්යාව. මොකද මේගොල්ලන්ට එක තැනක ඉන්න බැරි නිසා. ඉතින් මේ කාරුණිකව මතක් කරන්න ඕනේ මේගොල්ලන්ට බනින්න නැතුව කාරුණිකව හැමදේම පහදලා දෙන්න ඕනේ තරවටු කිරීමෙන් තොරව. මේ ඕටිසම් කියන එක ADHD එකත් එක්කම එන්නේ. මේගොල්ලන්ට මේ තනිව ඉන්න කැමැත්තක් දක්වනවා. මේගොල්ලන්ට අර අයි කන්ටැක්ට් කියන එක නැහැ. ගෲප් ඇක්ටිවිටි එකක් කරන්න ගියාමත් මේගොල්ලන්ට කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේ හැබැයි ශබ්ද ස්පර්ශය කියන එක මේ highly sensitive මේගොල්ලෝ මේවට. මේ ඕටිසම් දරුවෝ 36 දෙනෙකුයින් එක්කෙනෙක් ඕටිසම් ඉන්නවා කියලා අද දත්ත වලින් හොයාගෙන තියෙනවා. මේ ගුරුවරයන්ට උපකාර කරන්න පුළුවන් පුරෝකථනය කරන හැකියාව මේ ප්‍රෙඩික්ටබල් රූටින් එක වෙනස් කරොත් ඒ කියන්නේ ඒ හැම සතියෙකම සමාන ආකාරයෙන් පන්ති ආරම්භ කළා ඉවර කරන එක මොකක් හරි දෙයක් වෙනස් වෙනවා නම් කල්තියා කියන්න පුළුවන් සරල පැහැදිලි කිරීම කරන්න පුළුවන් ඔය වගේ දේවල් කරන්න පුළුවන් ඕනම දරුවෙක්ට මුරුදු ලෙස කරුණාවන්ත වචන කතා කිරීම ළමයි ලේබල් නොකිරීම උත්සාහය සහ ශක්තියින් අගය කරන්න ඕනේ ඕනම දරුවෙක් අගය කිරීමට කැමති මේ අගය කිරීම නිසා දරුවන්ව ඉස්සරහට ගන්න පුළුවන්. කතන්දර පින්තූර චිත්‍ර වගේ ක්‍රියාකාරකම් භාවිතා කරන්න පුළුවන්. හැම දරුවම විශේෂයි විශිෂ්ටයි මොවුන්ට බහුවිධ බුද්ධි 10ක් තියෙනවා. මේ 10න් එකකට හෝ මේ දරුවන් දක්ෂයි. ඉතින් කොහොමද අපි මේ වෙනස්කම වෙනස්ව දකින ගුරුවරයෙක් වෙන්නේ? මේකට හරි අපූර්ව දෙයක් කරනවා මට මතකයි එක සයන්ටිස්ට් කෙනෙක් හිටියා වොට්සන් කියලා. වොට්සන් හාවොයි ළමයි අතර දාලා ප්‍රබෝධකාරී අත්දැකීමක් ඇති කරනවා. හාවොයි ළමයි අතර එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි ආසාවෙන් ඉන්නවනේ. ඉතින් ඒ අතරදී මෙයා පිටින් අධික ශබ්දයක් නිකුත් කරනවා. අධික ශබ්දයක් නිකුත් කළා මේ ළමයිව හාව දැක ගම මේ ළමයිට බයක් ඇති වෙනවා. ඊට පස්සේ
මෙයා තේරුම් ගන්නවා මේ වොට්සන් ඊට පස්සේ නිගමනය තමයි මේකේ පණිවිඩය තමයි අපි පීඩාකාරී අත්දැකීම් එකතු කිරීමෙන් ප්‍රබෝධකාරී අත්දැකීම් එකතු වුනහම ඒ දෙක කපල් වෙලා ඊට පස්සේ අපිට අර පීඩාකාරී අත්දැකීමට ආපු රෙස්පොන්ස් එක ප්‍රබෝධකාරී අත්දැකීමට එන උත්තේජනයට එනවා කියලා. ඉතින් මේ හොඳටම පැහැදිලි අපිට මේ පීඩාව මැත්තේ ළමෙක් හදන්න බෑ කියලා. අපිට මේ මම අර කලින් කිව්වා මොලේ තියෙන දේවල් ගොඩක් වෙනස් වෙනවා කියලා. මේ නලල කොටසෙන් කරන්නේ චිත්ත වේගී හැසිරීම, පරිකල්පනය, සහකම්පනය, දෙයක් විග්‍රහ කිරීමට ඇති හැකියාව, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව. මම අර කලින් කිව්වා වගේ මම පෙට් ස්කෑන් එකෙන් පෙන්නවා අපේ අර නලල කොටස විනාශ වීම මගින් සේරම දේවල් විනාශ වෙනවා. අන්තිමට අර උර වගේ තියෙන ලිපි පද්ධතිය තරහ වෛරය ඇති කරන ලිපි පද්ධතිය එන්ලාර්ජ් වීම නිසා අර පීඩාව ඇති කිරීම නිසා ඒකෙන් අපිට එන ප්‍රොඩක්ට් එකත් ඒ වගේ අපිට පීඩාවම තමයි එන්නේ. ඒක නිසා අපි මේ නලල කොටස වෙනස් වෙනවට කියනවා අපි adorable child behavior කියලා. ACES. ඔයගලන්ට Google කරලා බලන්න පුළුවන් මේ වගේ 10ක් තියෙනවා ක්‍රම. මේකෙන් 4ක් හෝ ගෙදරදී හෝ පාසලේදී සක්‍රිය නම් මේ prefrontal cortex එක නලල ප්‍රදේශ අවදානමක් තියෙනවා විනාශ වෙන්න. ඒ නිසා අපි බැලිය යුතුයි. මම ඔයගලන්ට ගුරුවරුන්ට ආරාධනා කරනවා අපි කොහොම හරි හොයමු බලමු මේ චර්යාත්මක ආක්‍රමතාවය කොහොමද අපි වෙනස්ව බලන්නේ දකින්නේ කියලා. ඉතින් නවීන ලෝකේ ගුරුවරයා තවදුරටත් අපි දැනුමේ මූලාශ්‍රය වෙන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ කාර්යභාරය තමයි මේ ගුරු භූමිකාවේ අපි අපේ දැනුම විතරක් ට්‍රාන්ස්ෆර් කරන්නේ නැතුව අපේ 21 වෙනි සැරේ ස්කිල්ස් අනුගමනය කරන ස්වන් අධීක්ෂණයෙන් යුත් වැඩදායි දරුවෙක් හදන එක. අපි ඒක සඳහා පරිණාමය වෙන්න ඕනේ, මල්ටිෆැක්ටර්ඩ් වෙන්න ඕනේ. සාර්ථක දරුවෙක් නිර්මාණය කිරීමට මේ විනෝදය, ආදරය සහ පාලනය කියන මේ සමකෝණී ත්‍රිකෝණය කම්ප්ලීට් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ලස්සන දරුවෙක් නිර්මාණය කරන්න. පිරිහි ගිය ගුරු භූමිකාව කොහොමද නැවත බල ගන්නන්නේ? අද සිදුවන මේ කාර්ය බහුලත්වය, සයිබර් මේ අවකාශ බලපෑම්, කාර්මික විප්ලවය සහ මාධ්‍ය මගින් ගුරුවරයන්ගේ මේ විකෘති වෙලා මේ සේරම මේ එක රැල්ලකට අහු වෙලා. ඒක නිසා මේ රැල්ලෙන් ගලව ගන්න ඕනේ. මේ මානසික ගැටලුයි මානසික පීඩනය දෙන සංකල්ප බලවත් වීමෙන් මම අර කලින් කිව්ව ඩිස්ලෙක්සියා, ඩිස්ග්‍රැෆියා, ඕටිසම්, ADHD, OCD ඔන්න ඔය වගේ ගතිගුණ තියෙන දරුවන්ගේ අපි ඒවා පොඩ්ඩක් මාස්ටර් කරගන්න පුළුවන්. Google එකේ බලුවාම ඕන තරම් ChatGPT දැම්මම අපිට අද කාලේ ඕන තරම් ඒ වගේ ඒවා හොයා ගන්න පුළුවන්. ඉතින් ඒවත් මාස්ටර් කළා අර මං කිව්වා වගේ යහපත් පුරවැසියන් හදන බුද්දිස් ෆිලොසොෆි එකේ තියෙන යහපත් පුරවැසියන් හදන තියරිස් ටිකක් මාස්ටර් කරගෙන මේ වගේ බහුමානීය ගුරුවරයෙක් වුණොත් අපිට මේ Gen Z එකේ පරම්පරාවත් එක්ක හරිම ලේසි ගනුදෙනු කරන්න. නැත්නම් මොකද තව ඉස්සරහට එන්නේ Gen Alpha. දැන් අපි ඒගොල්ලොත් එක්කත් ගනුදෙනු කරනවා. මානව චර්යාව වෙනස් කිරීමේදී පීඩාව වෙනුවට ප්‍රබෝධය ඇති කරන්න. මේ පීඩාව හුරු ළමයින්ට මේක පොඩ්ඩක් හිතේ මේ පොඩි නුහුරු ගතියක් වගේ. මොකද මේ ටීචර්ගේ වයර් මාරු වෙලාද කියලා ගතියක් ඇති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඊළඟ සැරේ ගිහිලා මොකද පන්ති කාමරේ මේ දේ කරනකොට. නමුත් එපා. මේක දිගටම කරගෙන යන්න. ළමයින්ට ඕන දෙයක් හිතන්න. මේක ටික ටික කරගෙන යාම මකින් ළමයින්ට තේරෙයි ළමයි වෙනස් වෙන්නේ කොහොමද කියලා. පීඩාව නැතුව ප්‍රබෝධයම පමණක් දෙන්න. එතකොට අපිට ලස්සන ජීවිතයක්, ලස්සන ප්‍රොඩක්ට් එකක්, ලස්සන පරපුරක් එක්ක ජීවත් වෙන්න පුළුවන් මතුවට. හොඳ ගුරුවරයෙක්ගේ ගුණාංග කීපයක් මම මෙතනට ගෙනාවා. සංනිවේදනය, විෂය දැනුම, ඉවසීම, නිර්මාණශීලීත්වය, සහකම්පනය, මේ මැනේජ්මන්ට් කියන එක, සමානාත්මකතාවය, මොටිවේෂන්, මෙන්න මේ ආකාරයේ කීපයක් මේ MOIT වල අපිට උගන්වනවා මේ කොහොමද ගෝලයන්ට ෆර්ම් වෙන්න ඕන කියලා. මෙන්න මේකෙන් කීපයක් තමයි මම මෙතනට දැම්මේ. හෙට සිට ඔබේ පන්ති කාමරයට ප්‍රබෝධය ඇති කරන්න. ප්‍රබෝධය ඇති කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.
අද අපේ ලංකාවේ ප්‍රායෝගිකව මේ ළමා මනස අවබෝධ කර ගැනීම පිළිබඳව මට තියෙන ගැටලුව තමයි ළමා මනස කිව්වම අවුරුදු ළමයා ඉපදුණා ඉඳලා අවුරුදු 5ක් යනකම් ළමයා යනවා ප්‍රී ස්කූල් එක මොන්ටිසෝරි අවුරුදු 6න් පස්සේ තමයි පාසලට යන්නේ. ඉතින් මේ කාල සීමාව මේ අවුරුදු 6 දක්වා කාල සීමාව මේ ළමයෙක්ගේ ජීවිතයේ මුල්ම අවධිය හොඳ ආකල්පමය දැනුමක් එහෙම අවබෝධ කරගත්තොත් ළමයාට ඉදිරි ජීවිතේ හොඳ වෙයි. මම දකින්නේ මේ දැන් ජපානයේ එහෙමනම් මේ වගේ හොඳ ක්‍රම තියෙනවා මේ මොන්ටිසෝරි අධ්‍යාපනය පිළිබඳව ඒගොල්ලන්ගේ කෑම වේලේ පටන් ක්‍රමවත් විදිහට ළමයි දැන් ඒගොල්ලන්ගේ එක මට කියලා තියෙන විදිහට ඒගොල්ලන්ගේ ඊළඟ අරමුණ තමයි ඇමරිකන් කාර්යෝ තරමට උස යන්න ඕන කියන එක. ඒගොල්ලන්ගේ අර මිටිකම නිසා ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ තව අවුරුදු ගණනාවකින් ඒගොල්ලෝ ඇමරිකන් කාර්ය තරමට උස යන්න තමයි ඒගොල්ලන්ගේ මූලික අවධියේදී ඒගොල්ලන්ගේ ආහාර මත්ස්‍ය ආහාර පළතුරු කෑම එහෙම නැත්නම් කොළ වර්ග කෑම ආදී අධ්‍යාපනයේ ආහාර ක්‍රමයට ඒගොල්ලෝ අවතීර්ණ වෙලා තියෙනවා. නමුත් අපේ ඉතින් ලංකාවේ දැනට බොහෝ තැන්වල හැමතැනම තියෙනවා මොන්ටිසෝරි කිසිම පාලනයකින් තොරව. ඉතින් මේ ළමයින් එහෙම පාලනයකින් තොරව එක එක තැන්වල මොන්ටිසෝරි එක එක දේවල් උගන්වන්නේ. සමහරට ඔය පිටරට මූලික අධ්‍යාපනයේදී නම් ඒගොල්ලෝ මොකක් හරි ක්‍රමයක් තියෙනවද දන්නේ නැහැ. නමුත් අපි දන්නේ නැහැ. නමුත් අපේ මේ බොහෝ දෙනා කියන්නේ වැඩිපුර සිංහල ළමයි මේ මූලික අධ්‍යයන මධ්‍යස්ථානවලට යනවා. ඉතින් ඒගොල්ලෝ ඒ ක්‍රමානුකූලව ළමයින්ගේ මේ පෞෂ වර්ධනය නැත්තම් දැනුම ආකල්ප දිනු කරන්නට කටයුතු කරනවද දන්නේ නැහැ. හරිම හොඳ ප්‍රශ්නයක්. මේ විනය විරෝධී දරුවෙක් වුණත් හදන්න පොඩි ළමයෙක් වුණත් හදන්න මේ හැම එකටම මේ මොළය කියන එකනේ කීයෝගන් එක නේද? මේ කීයෝගන් එක නිවැරදිව ටියුන් කරොත් මේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක නිවැරදිව අපි දැනගත්තොත් අපිට පුළුවන් අර ප්‍රබෝධයත් ඇති කරලා ලස්සන්ට මේක වෙනස් කරන්න. හාමුදුරුවෝ හරි මැඩම් හරි උත්තරයක් දෙන්න. එතකොට කොහොමද අපි ඒ දරුවෝ කොහොමද යම් තැනකට ධර්මයේ උගන්වන තැනකට ගෙනියන්නේ කියලා. දැන් පාසලේදීත් එයාලව ටිකක් හසුරවන්න අපහසුයි. ඒ ප්‍රශ්න තියෙනවා. ඒ අතර දහම් පාසලකට ඇවිල්ලා අපි කොහොමද දහම් පාසලේ ධර්ම කරුණු කියලා දෙන්නේ? ඒක මං හිතන්නේ චුට්ටකට කාලෙන් පැහැදිලි කරා. අපි මේ දහම් පාසල් දරුවන්ට දහම් පාසලේ තියෙන මේ රෝල් එක තමයි දැනුමම විතරක් මේ කේට කරන එක නෙවෙයිනේ. අපි දහම් පාසලේ මේ මොඩියුලේෂන් කියන එක අනුගමනය කරන්න ඕනේ. කොහොමද අර සතෙක් මරන්නේ වුණත් අපි ඒක පටිච්ච සමුප්පාදයට යනවා කිව්වොත් හරිම ග්‍රීක් වගේ වෙනවා. ඒක නිසා අපි ඒකට මොඩියුලේෂන් අනුගමනය කරලා යහපත් විදියට අපි ඒක අපිත් ඒ කිව්ව බුද්දිස් ෆිලොසොෆි එකේ තියෙන තියරිස් ටික මාස්ටර් කරන්න ඕනි කියලා. අන්න ඒ ටික මාස්ටර් කරොත් හොඳ උත්තරයක් ලැබෙයි කියලා මං හිතනවා. ඔබතුමියගේ මේ ප්‍රශ්නය. Future 360 with Malidhi. අපි යමු එකට ඉදිරියට